අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගම්මිරිස් වගාවක. එහෙම නැත්නම් ගෙවත්ත තියෙන ගම්මිරිස් වලක අපි කොහොමද අස්වැන්න වැඩි කරගන්නේ කියන කාරණේ. ලංකාවේ වර්ෂයකට දෙපාරක් තුන් පාරක් වගේ ගම්මිරිස් අස්වනු නෙලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකයි. නමුත් අවාරයටත් හැදෙන ගම්මිරිස් සමහර වෙලාවට ඉතින් අපිට කඩා ගන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල වර්ෂයට තුන් පාරක් කඩන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මේකේ වැඩිපුරම අස්වනු ලබා දෙන්නේ නොවැම්බර් වැස්සත් එක්ක මාර්තු අප්‍රේල් කාලෙදී අස්වනු නෙලන සමය තමයි වැඩිපුරම අස්වැන්නක් දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ගම්මිරිස් වල හොඳ පළදාවක් තියෙනවා මේ සැරේ. මම මේකට කිසිම රසායනික පොහොරක් එක් කරන්නේ නැතුව තමයි මේ වගාව දැනට කරලා තියෙන්නේ. නමුත් මීට අතර එළවලු භෝග වගා කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක හැදිච්ච පොහොරත් මේකට යම් ප්‍රමාණයක් ලබා ගන්න ඇති. නමුත් මම මේකේ කරපු පළවෙනිම දේ තමයි නොවැම්බර් ඒ කියන්නේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් දැඩි වියලි කාලයක් එනවා. මේ වියලි කාලෙදී ගස්වල අතු ටික සම්පූර්ණ කපලා හොඳට හිරු එළිය වැටෙන්න සලස්සන්න ඕනි. ඊට අමතරව මේකේ එල්ලෙන වැල් තියෙනවා. ඒ කියන්නේ පාල වැල් ඒවා අපි කරල් හැදෙන්නේ නැති පීදිච්ච නැති වැල් තියෙනවා. ඒවා කපලා අයින් කරන්න ඕනි. ඊට අමතරව ගහේ මුලෙනුත් ඒ වගේ පීදිච්ච නැති වැල් බිම දිගේ යන වැල් තියෙනවා. ඒ සියලුම වැල් ටික කපලා ඉවත් කරලා හොඳට ගහේ අතු පෑහැලා ඒ අතු ලාඩප්පාතු එහෙම නැත්නම් ගිනිසීරිය අතු මේවා අපි මේ ගස් වටේට දානවා. ඒක තමයි මම පොරක් විදිහට භාවිතා කරේ. ඉතින් ඊළඟ වැස්සත් එක්ක අල්ලන මල් රෑන් වලින් හොඳ ගම්මිරිස් පළදාවක් අපිට ලබා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ තමන්ගේ ගෙවත්තේ ගම්මිරිස් වලක් තියෙනවා නම් කිලෝ එකක අස්වැන්නක් ලබා ගත්තා නම් ඔයගොල්ලන්ට මම මේ කියන ක්‍රමයේ තුලින් ඊට වඩා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි අතු කපලා අලුතින් රෑන් ආපු ගමන් ගහේ ලාඩප්පාතු එහෙම නැත්නම් ගිනිසීරිය අතු ආයෙත් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒතකොට රෑන් කැඩෙන්නේ නැතුව හොඳ අවුවක් වැටෙන විදියට අර ඉති වලින් ගිනිති කිහිපයක් ඉතුරු කරලා ගහේ වර්ධනය වෙන්න අනිත් අතිරේක අතු ටික ඔක්කොම කඩලා ඉවත් කරන්න ඕනේ. ඉවත් කරගත්තොත් අර ගම්මිරිස් කරල් පැහෙන කාලය වෙනකොට හොඳට ගහට අවුව වැටිලා හොඳ පළදාවක් ලබා දෙනවා. ඉතින් මේක ඇවිල්ලා අපිට කිසිම වියදමක් නැතුව ගෙවත්තේ තමන්ගේ පරිභෝජනයට ඊට අමතරව ආර්ථික වාසියක් ගන්න වගා කරගන්න පුළුවන් භෝගයක්. ඕනම කුඩා ගෙවත්තක පර්චස් 10ක් තුනක් තමන්ගේ මිදුලේ ඉස්සරහා ගම්මිරිස් වලක් හිටවලා ඒකෙන් යම් පළදාවක් ගන්න ඒක කාටවත් ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. මල් හිටවනවා වගේම ගම්මිරිස් කියලා කියන්නේත් අපේ පරිභෝජන අවස්ථාවයක්. ඉතින් ඊට අමතරව මේකෙනුත් ලොකු ආර්ථික ලාභයක් අපිට ලබා ගන්නත් පුළුවන්. ඉතින් හැමෝටම කියනවා මම කතා කරපු කාරණා තුලින් ඔයගොල්ලෝ යම් දෙයක් ගත්තා නම් channel එක subscribe කරන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.